ඔන්න ඉතින් අදත් හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක. අපි හිතුවා අද පොඩ්ඩක් පන්සලට ගිහිල්ලා එන්න ඕන කියලා. ඉතින් ඒ ගමනේ අලුත් දේවල් බෙදා හදා ගන්න එකතු වෙලා ඉන්න මාත් එක්ක දිගටම Talk with Disa YouTube channel එකත් එක්ක. අපි පන්සලට ගිහිල්ලා බලමු මොනවද අපි අද කරන්න කියලා අපේ චූටි දුවත් එක්ක. මේ එයා යනවා ඉතින් ඔන්න අපි දෙන්නගෙම බෙල්ල එල්ලිලා වටේ පිටාවේ වෙර මැද තියෙන සත්තු පෙන්න වාහන බල හරි ආසාවෙන් යනවා අපිත් එක්ක. කොහොම හරි ඔන්න අපි ආවා පන්සලට. ඔන්න ඉතින් මෙයාව ගෙනල්ලා පන්සලේ බිමින් තිබ්බ ගමන් හරි සතුටුයි. දැන් එයා දුවන පනින වයසනේ. ඒ නිසා එයා නිතර කොහොමත් පන්සලට එන්න කැමතියි. අර අපේ ගෙදර ගාව චූටි දුවලා දෙන්නෙකුත් ආවා අපිත් එක්කම පන්සලට. අක්කලා දෙනත් එක්ක හරි සතුටින් පන්සල් ආවේ. තියෙන්නේ අපි මල් ටික ලෑස්ති කරගන්න තෝරගත්තු තැන. මුලින්ම කියන්න ඕන අපි ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික බටදොල රජමහා විහාරස්ථානයේට. ඔනේ ඉතින් අපි දැන් දැහැත් මල් ගිලන්පස ආදී ඔක්කොම මේ ආසනේ තියාගෙන තමයි ලෑස්ති කරගන්නේ. ඔය මම කරන්නේ ලෑස්ති කරගත්ත මල් දැහැත් පිට ගිලන්පස සිසිල් පැන් ආදී පූජාවන් සියල්ලම ඒ අදාළ ස්ථාන වලින් තැන්පත් කරනවා ගිහිලා ආසන වලින්. ඉතින් නිමාඩු දවසේ අපි හිතුවා පන්සලට ඇවිල්ලා බෝධි පූජාවක් කරගත්තොත් ඒක අපි හැමෝටම හොඳයි කියලා. ඒ වගේම නිරන්තරයෙන් පන්සලට යන්න පුළුවන් නම් අපිට පුළුවන් හැම වෙලාවකම බෝධි මළුව ගාව ගිහිල්ලා පොඩි හරි වෙලාවක් වාඩි වෙලා ඉඳලා අපිට පුළුවන් නම් බෝධි පූජාවක් කරගෙන එන්න. අපේ සිත, කය, මනස සියල්ල සැහැල්ලු වෙලා මොහොතකට හරි අපි සිත, කය, වචනය සංවර කරගෙන ඉඳලා එනවයි කියලා කියන්නේ. ඒක ඇත්තටම ලොකු මානසික සහනයක්. ඉතින් මේක බලන ඔයාටත් මං කියනවා ලැබෙන හැම ඉඩකදීම ගිහිල්ලා පන්සලකට යන්න. ගිහිල්ලා ඔබේ පන්සලකට ඔබ අදහන ඕනෑම ඔබේ ආගමික මධ්‍යස්ථානයකට යන්න. ගිහිල්ලා ඔබේ මනස සැහැල්ලු කරගන්න. ආගමට දහමට අනුව ජීවත් වෙන අපි කාටවත් කවදාකවත් වරදින්නේ නැහැ. ඔන්න ඉතින් ඒක මම මතක් කරනවා. මාව subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. මම තාමත් YouTube අලුත්. මගේ vlogs වල වැරදි ඇති, අඩුපාඩු ඇති. ඉතින් මම කියනවා මේ දේවල් පුළුවන් නම් මට ආදරෙන් පෙන්නලා දෙන්න. ඒ වගේම ආරාධනා කරනවා දිගටම මාත් එක්ක ඉන්න කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි අපේ පන්සල් ගමන වැඩ කටයුතු අවසන් කරගත්තේ. මේ වෙලාවෙත් දරු පැටියා නෑ හොයන්න මළුව පුරා. එයාගේ අප්පච්චිත් එක්ක මෙහෙ දුවනවා. ඉතින් යාලට තේරෙන්නේ නැහැනේ තාමත්. හැබැයි මං එයාව පුංචි කාලේ ඉඳලාම පුරු කරනවා පන්සල් යන්න එන්න. එයාගේ හිතේ සමාධිය වගේම ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ආගම දහම එක්ක ජීවත් වෙන්න ඕන කොහොමද කියන කාරණාව. ඉතින් මං ආරාධනා කරනවා මාව බලපු අහපු ඔයාටත් දිගටම මාත් එක්ක ඉන්න. ඒ වගේම මගේ vlogs වලට ඔයා කැමති නම් මාව subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.